හරි මචං ඉතින් මේ කිට් එක එනවා ලෙජෙන්ඩරි කිට් එක 9 ඇනිවර්සරියෙන් පස්සේ තමයි මේ එන්න තියෙන සුපිරියා ගන්න කට්ටිය ඉන්නවා රෙඩි කරලා ඩයමන්ඩ් තියාගන්න ඩයමන්ඩ් 5000 6000 මේ ගන්න ඊට පස්සේ අපිට එන්න තියෙන ඉවෙන්ට් එක තමයි බුයියා ඒ ඉවෙන්ට් සෙට් එකත් එන්න තියෙනවා එන්න මේ විදියට මේක අරන් ඉන්නේ ටෝකන් විල් ඉවෙන්ට් එකකට කියලා තියෙනවා හරියට ෂුවර් කරන්න බෑ ඊට පස්සේ කෝප් බ්‍රේක රිටර්න් වෙනවා කියලා දැනට චූටි ඉඟියක් තියෙනවා හැබැයි ෂුවර් කරන්න බෑ කෝප් බ්‍රේක රිටර්න් වෙයිද කියලා හරියටම ෂුවර් නැහැ ඊට පස්සේ අපිට එන්න තියෙන්නේ තවත් සුපිරි ඉවෙන්ට් එකක් තමයි මේ බානින් ඉවෙන්ට් එක හරියට කලබල වෙන්න එපා බානින් ඉවෙන්ට් කිව්වහම ගොඩක් කට්ටිය කලබල වෙනවා මෙන්න මේකයි ඒක තමයි අපේ ආපු 2025 ආපු බානියා ඉතින් මේ බානියා ආයේ රිටර්න් වෙන්නේ නැහැ අපිට ඉවෙන්ට් එකක් එනවා ගිය අවුරුද්දේ ආපු ඉවෙන්ට් පහක් එනවා ඒ ඉවෙන්ට් පහෙන් එක කැමති ඉවෙන්ට් දෙකක් තෝරගෙන ඒ දෙක ස්පින් කරන්න පුළුවන් ඒ හින්දා බනි ඉවෙන්ට් එකක් එනවා කියලා කියනවා ඔයාලා ජෙම් රෙඩි කරන තියන හරියට කොම්බෝම් නම් කොම්බෝ අප්ඩේට් එක ආපු ගමන් ඔයාලා දෙනවා තියෙනවා ඊට පස්සේ ක්‍රිමිනල් ඉවෙන්ට් එක අපිට එනවා කියලා කියන ගෝල්ඩන් ක්‍රිමිනල් එනවා කියලා ක්‍රිමිනල් එකට මේක නම් ටෝකන් විල් නෙමෙයි ක්‍රිමිනල් වලටම ආවෙනික වූ ටෝකන් ජාතියක් තමයි එන්න තියෙන්නේ රෙඩ් ක්‍රිමිනල් එක රිටර්න් කරන අපිට කලින් ඇනිවර්සරි එකේ රෙඩ් ක්‍රිමිනල් රිටර්න් කරේ නැහැ මම දැන් ඒකින්ද මේ ඇනිවර්සරි එකට ගොඩක් වෙලාවට රෙඩ් ක්‍රිමිනල් රිටර්න් කරන්න ඉඩ තියෙනවා මම නම් හිතන්නේ 80%ක් විතර ඉඩ තියෙනවා රෙඩ් ක්‍රිමිනල් රිටර්න් කරලා ඒත් එක්ක මෙන්න මේකත් වෙනවා මේ කියන්නේ යුනිවර්සල් ටෝකන් ඉවෙන්ට් එක මේක අපිට කලින් ආවා මේ කියන්නේ යුනිවර්සල් ටෝකන් ඉවෙන්ට් එකකට ඊළඟට අපිට එන්න තියෙන සුපිරිම ඉවෙන්ට් එකක් තමයි ගෝල්ඩන් ෂේඩ් ඉවෙන්ට් එක. ගොඩක් කට්ටිය කැමති ගෝල්ඩන් ෂේඩ් ඉවෙන්ට් එක එනවට හරියටම එන ඩේට් එක තමයි ගෝල්ඩන් ෂේඩ් එක ජූනි මාසේ 10ත් 11ත් 12ත් 13ත් 14ත් අතර 10ත් 14ත් අතර ජූනි මාසේ 10ත් 14ත් අතර අනිවාර්යෙන් මේක එනවා කියලා කියනවා වෙනස් වෙයිද දන්නේ නැහැ හැබැයි ඉතින් වාසියක් ඉතින් මේක ගන්න කට්ටිය ඉන්නවනම් ජෙම් රෙඩි කරලා තියාගන්න ඔයාලගේ මේකත් සුපිරි ජෙම් රෙඩි කරලා තියාගන්න ඔයාලගේ ඊට පස්සේ අනිවාර්යෙන් මේ ගෝල්ඩන් ෂෙඩ් ඉවෙන්ට් එක එන්නේ යුනිවර්සල් ටෝකන් ඉවෙන්ට් එකට ඊට පස්සේ මේක එනවා කියලා කියනවා මම මේ කිට් එකේ නම නම් දන්නේ නැහැ නම දන්න එක්කෙනෙක් ඉන්නවා නම් දාගෙන යන බල්ලෙහායින් මේකේ නම මොකද්ද කියලා ඊට පස්සේ මේ තව ගෝල්ඩන් ෂෙඩ් එකේ එකක් තමයි මේකත් අර ඉවෙන්ට් එකටම එනවා ඒකද කිසි ඔයක් හිතා ගන්න එපා ඊට පස්සේ අපිට එනවා සකුරා බන්ඩල් එක අපිට එන්න තියෙනවා සකුරා බන්ඩල් එකත් එන්න තියෙනවා මෙන්න මේකත් එනවා කීකෝප් එකත් රිටර්න් වෙනවා ඒ ටික රිටර්න් වෙන්නේ සකුරාවේ අර 2005 එක ස්පින් එක ගන්න දාන් ඒ වගේ තමයි ওই ටිකත් එන්න ඊට පස්සේ අපේ ප්‍රයිම් ස්ටෝර් එක පැත්තට ගියොත් එහෙම මේ වයිට් ප්‍රයිම් ස්ටෝර් එකට එනවා කියලා කියනවා කොළ වයිටියත් ප්‍රයිම් ස්ටෝර් එකට එනවා කියලා කියනවා ඊට පස්සේ ගොඩක් කට්ටිය ආසාවෙන් ඉන්න අපේ සුදු වයිටිය අගෝස්තු මාසේ ඒ කියන්නේ 9 වෙනි ඇනිවර්සරියෙන් පස්සේ 9 ඇනිවර්සරියෙන් පස්සේ අපිට එන්න තියෙනවා මෙන්න මේ සුදු වයිටිය ගන්න කට්ටිය ජෙම් රෙඩි කරලා තියාගන්න ඒත් එක්කම තව වයිටි දෙකක් තුන රිටර්න් කරන කතාවක් කියනවා මම කන්ෆර්ම් ඩේට් එක ආවම ඔයාලට කියන්න ඊට පස්සේ මෙන්න මේ මාක්ස් එක මේ මාක්ස් යන රිටර්න් වෙන්න ගාරින කියන හැම රිටර්න් වෙනවා කියලා කොහොම කරයිද දන්නේ කොහොම වෙයිද දන්නේ අද වීඩියෝ එකකින් එනම් බයි බයි